ලස්සන ළමයි කොහොමද ඉතින් ගොඩක් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරගෙනයි ආවේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එක අපේ ජීවිතේට ගොඩක්ම වැදගත්ම වීඩියෝ එකක්. ඉතින් බලමු වීඩියෝ එකේ අපි කොහෙද යන්නේ මොකද කරන්නේ ඔක්කොම බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ළමයි අන්න ඉතින් ගොඩක් දවසකින් තමයි අද මම වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඒකත් දාන්න හිතුවේ. හැබැයි මම වෙනද දානවා වගේ මේක ට්‍රැවල් වීඩියෝ එකක් නෙමෙයි. ට්‍රැවල් වීඩියෝ එකකට ගන්නත් පුළුවන්. ඉතින් ඒක බැරිකමකුත් නැහැ. හැබැයි මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම කරේ අපේ ඇනිවර්සරි එක. අපි දැන් ඇමරිකාවේ අදට අවුරුද්දක් ළමයි. ඒ හින්දා පොඩක් අපි දැන් එළියට ගියා. ඉතින් ඒකේ වීඩියෝ එක මට හිතෙනවා ඔයාලට දාන්න ඕනේ, ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද අපි ඇනිවර්සරි එක සැලමරුවේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම පොඩි වීඩියෝ එකක් කරගත්තේ. ගොඩක්ම දිග නැහැ වීඩියෝ එක. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක හැඳිලා ඉන්න. එතකොට ඔයාලට අපේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපි ඉතින් අද යන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ තියෙන මම වැඩිපුරම ආස කරන ලස්සනම හොටෙල් එකකට. ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්ද මේ හොටෙල් එක කියලා. එක එක්කෙනාගේ කැමැත්ත අනුව විවිධාකාර වෙන්න පුළුවන්. හැබැයි මගේ කැමැත්තට තිබුණේ ඒ හොටෙල් එක තමයි. ඉතින් ඊට පස්සේ ඔන්න අපි හොටෙල් එකට යන්න කලින් ඉස්සලාම ගියා පීසා හට් එකට. මොනවා කරන්නද කාලා බීලා ඉන්න ඕනේ ළමයි. අපි ජීවත් වෙන්න ඉතින් මේ කන්න බොන්නනේ ඉතින්. ඒ හින්දා ඔන්න ඉතින් පීසා හට් එකට ගිහිල්ලා අපි දෙන්න පීසා එකකුත් කාලා ආයිට කලින් මට ඔයාලට කියන්න බැරි වුණා පීසා හට් එකට එන්න කලින් කදුරල ටවුන් එකේ තියෙනවා ගෝල් සිටි ෆැන්සි හවුස් කියලා. ඉතින් මගේ හස්බන්ඩ් ඒකට මාව එක්කන් ගියා. ඉතින් මට එතන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එතනදී මට එයා gift එකක් අරන් දුන්නා. ඉතින් එතන වීඩියෝ කරන්න බෑ. ඊට පස්සේ ආයෙ තියෙනවා කදුරල බස් ස්ටෑන්ඩ් එකේ The Flower Mart. මම ඒ ෂොප් වල Facebook page description එකේ දාන්නම්. ඔයාලටත් ඕනොත් ඒ වගේම බඩු ගන්න පුළුවන්. මම කියන්නේ ගියේ කදුරල ස්ටෑන්ඩ් එකේ තියෙනවා The Flower Mart කියලා fresh flower shop එකක්. ඒක fresh flower විතරක් නෙමෙයි ඒකේ gift item එහෙමත් තියෙනවා. ඉතින් ඒ ෆ්‍රෙෂ් ෆ්ලවර් ෂොප් එකේ මම ලස්සන මල් බොකේ එකක් අරන් දුන්නා. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මම මගේ ජීවිතේ කාගෙන්වත් මට මල් හම්බෙලා නැහැ ළමයි. හරිද? ඔයාලටත් එහෙම ඇති. සමහරට ඔයාලට හම්බෙලා ඇති. ඉතින් මට මේ ෆස්ට් ටයිම් තමයි මල් බොකේ එකක් හම්බුනේ. ඉතින් මගේ වෙඩින් එකටත් මම ගත්තේ ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකෙට් එකක්. ඉතින් ඒක මම සල්ලි දීලා ගත්ත එකක් නේ. ඉතින් මට වෙන කෙනෙක්ගෙන් කියලා හම්බුනේ මගේ හස්බන්ඩ්ගෙන්. ඉතින් මට ගොඩක් සතුටුයි ඒකට. ඊට පස්සේ තමයි අපි ඔන්න පීසා හට් එකට ආවේ. ඉතින් ඔතනදී අපි පීසා එකකුත් කාලා එහෙම තමයි ගමන ඊළඟට යන්න පටන් ගත්තේ. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා අපි මේ පීසා හට් එකට ගියාට පස්සේ පීසා හට් එකේ එදා ඔෆර් එකක් ගියා. ඒ කියන්නේ large පීසා එකක් එක්ක තව පීසා එකක් නොමිලේ හම්බුණා. ඉතින් අපි ඒක තමයි ගත්තේ. ඉතින් ඒකට හම්බුණා ඒකට ගොඩක් ಜಾති හම්බුණා. ඔය මම දැන් කන ඩෝනට් වගේ ಜಾතියක්. ඒක නම් පැණි රසයි. ඉතින් ඒකත් හම්බ වුණා අපිට. ඔන්න ඉතින් ළමයි මං ආස ලස්සනම තැනට අපි ටික ළඟා වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං ඔයාලට කියන්නම් මේ පේන වැව මොකද්ද කියලා. පොළොන්නරුවේ කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා මේ තියෙන ගිරිතලේ වැව. ඉතින් දැන් මං ගිරිතලේ වැව කියලා කිව්වම ඔයාලා දන්නවා මේ පැත්තට යන්නේ මොන හොටෙල් එකට යන්නද කියලා. ඉතින් මේ පැත්තේ ওই ඩෑම් එක දිගේ තව හොටෙල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔතන හම්බෙන දැනට හම්බෙන පළවෙනි හොටෙල් එකට තමයි අපි යන්නේ. ඉතින් මොකක්ද ඒ පළවෙනි හොටෙල් එක? පළවෙනි හොටෙල් එක තමයි ඩියර් පාක් එක. ඉතින් ඔයාලා දන්නවා ඇති. ඔයාලා ගිහිල්ලත් ඇති. සමහර අය යන්න බලාපොරොත්තු වෙන් ඇති. ඉතින් මම නම් පොළොන්නරුවේ තියෙන මම ආසම ලස්සනම හොටෙල් එක තමයි මගේ මතයට අනුව ඩියර් පාක් එක.
ඉතින් මගේ වෙඩින් එක තිබ්බෙත් ඩියර් පාක් එකේම තමයි මීට අවුරුද්දකට කලින්. අන්න ඉතින් අතනින් තමයි ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ. ඩියර් පාක් කියලා. ද ඩියර් පාක් කියලා ලස්සනට බෝඩ් එක ගහලා තියෙනවා. ඉතින් බලමු මෙතින් නම් කොහොමද වීඩියෝ එක යන්නේ අපි කියලා. අන්න දැන් ඉතින් අපි ඉන්නේ ඩියර් පාක් හොටෙල් එකේ. ඉතින් අපිට කියපු ගමන්ම යාලා මෙන්න මේ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඉතින් මේ ඩ්‍රින්ක් එක තමයි මොනවාද ඒවට කියන්නේ කටුවනෝදා. කටුවනෝදා ඩ්‍රින්ක් එක තමයි දුන්නේ. හරිම රසයි ළමයි. මං ආසයි එක බොන්න. ඉතින් ඊට පස්සේ ඔන්න අපිට අපේ රූම් එක ලෑස්ති කරලා තිබ්බා ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝම එකයි යනවා අපේ රූම් එකට. ඉතින් මං ඔයාට පෙන්නන්නම් රෝම් එකේ ලස්සන කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි මේ රූම් එක හැදිලා තියෙන්නේ. ඉතින් තට්ටු දෙකකට තමයි රූම් එක තියෙන්නේ. ඉතින් මේ පහත තට්ටුව උඩ තියෙන්නේ බෙඩ් එකේම උඩ තියෙන්නේ. ඉතින් පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒකේ Tamanට ඕන කූල් ඩ්‍රින්ක්ස් මොනවා හරි දාගන්නත් පුළුවන්. ඒ වගේම අතනින් උඩට යන්න පඩි පෙළ තියෙන්නේ. ඊළඟට අතන ඔයාලට පේනවා ඇති කෙටල් එකක් තියෙනවා. කෙටල් එක ඊට පස්සේ අපිට තේ බොන්න ඕන කරන හැමදේම සීනි, තේකොළ වර්ග විවිධ වර්ග තියෙනවා. ඉතින් කිරි පිටි හැමදේම මෙතන තියෙනවා. ඒ වගේම මෙතන වර්ල්ඩ්‍රොප් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ එන බඩු ටික මේකේ තියාගන්න පුළුවන්. ඒ වගේම පොඩි සේප්පුවක් තියෙනවා. ඒකේ ඔයාගේ වටිනා කියන බඩු දාලා තියාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බාත්රූම් එක. ඒකේ ජගුසියක් තියෙනවා, ෂවර් එක වෙනම තියෙනවා, කොමඩ් එක, එතකොට පොඩි සින්ක් එකක්, ඔක්කොම දේවල් අංග සම්පූර්ණම තියෙනවා ඔයාලට අවශ්‍ය දේවල් කරගන්න. ඉතින් මට ඔයාට කියන්න බැරි වුණා ඩියර් පාක් එකේ ස්ටාෆ් එක ගැන. ඉතින් ඒක කියන්න වචන ලැහැලමයි. ඒ කියන්නේ මාරම ෆ්‍රෙන්ඩ්ලි, මාරම සපෝටිව් ස්ටාෆ් එකක් තමයි ඩියර් පාක් එකේ ඉන්නේ. ඒ තරම් හොඳයි. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඩියර් පාක් එකේ CEO මිස්ටර් නිසාම් අපිට මාරම සපෝට් එකක් දුන්නා. ඉතින් ඒ වගේම අනිත් ඉන්නේ ස්ටාෆ් එකේ හැමෝමත් එහෙම තමයි මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔන්න දැන් අපි යන්නේ රූම් එකේ උඩ තට්ටුවට. ඉතින් එතන තමයි අපේ බෙඩ් එක එහෙම තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පෙන්නන්නේ මම මම ඔයාලට කිව්වේ කඳුරුළු බස් ස්ටෑන්ඩ් එකේ තියෙන ද ෆ්ලවර් මාර්ට් එකෙන් තමයි මෙන්න මේ ලස්සන ෆ්ලවර් බකට් එක ගත්තේ. ඉතින් ඊළඟට මේ බෙඩ් එකේ ඔයාලට මම පෙන්නන්නම් අපි දැන් ගියේ අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්නනේ. ඉතින් එයාලා මෙන්න මේ වගේ ලස්සනට බෙඩ් එක ඩෙකොරේට් කරලා තිබුණා අපිට. වෙඩින් එකටත් මේ විදිහටම හැපි වෙඩින් කියලා බෙඩ් එක ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් මට ඒකේ ෆොටෝ එකක් පෙන්නන්න ඔයාලට නැහැ මල් ළඟ දැන් ඒක. ඇනිවර්සරි එකටත් ඒ වගේම ලස්සනට එයාලා අපේ බෙඩ් එක අපිට ඩෙකොරේට් කරලා තියලා තිබුණා. ඉතින් ඔය තියෙන රූම් එකේ සම්පූර්ණ රූම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔයගොල්ලන් පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මොන හරි දැන් හැමෝම කැමතිනේ ඇවිදින්න යන්න, තමන්ගේ මනස නිදහස් කරගන්න යන්න හැමෝම කැමතිනේ. ඉතින් ඔයාලා නිදහස් වෙලාවක ඔයාලා කැමති නම් මේ හොටෙල් එකටත් එන්න, ඇවිල්ලා පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඔයාලට කියන්නේ මාර වයිබ් එකක් ළමයි මේකේ තියෙන ඩියර් පාක් එකේ. මම ඔයාලට ඩියර් පාක් එකේ ලස්සන තව ටිකක් ඔයාලට වීඩියෝ එක ඉස්සරහා මම පෙන්නන්නම්. ඉතින් මේ තියෙන අපේ රූම් එකේ බැල්කනි කොටස. මෙතන ඉඳන් බැලුවාමත් හරිම ලස්සනයි ළමයි. මෙතනින් බැලුවාම පේන්නේ සයිඩ් එකෙන් පේනවා පූල් එක සහ රෙස්ටෝරන්ට් එක පැත්තකින්. අනිත් පැත්තෙනුත් පේන්නේ අපිට පූල් එක. ඉතින්
කොළ පාට ලෝකයක් ළමයි. තනිකර කොළ පාට ලෝකයක්. මනස නිදහස් කරගන්න නියම තැන. ඉතින් ඔන්න ඉතින් අපි පොඩ්ඩක් වොෂ් එකක් එහෙම දාගෙන ලෑස්ති වෙන අපේ ඩිනර් එකට යන්න. ඔන්නම තමයි මගේ අවුට්ෆිට් එක උනේ ඩිනර් එකේ. ඉතින් අපි දැන් ඩිනර් එකට යන්න කලින් අපි දෙන තේකුත් බිව්වා. ඉතින් තේකුත් හදාගෙන බීලා තමයි අපි දෙන්න ඩිනර් එකට යන්න ලෑස්ති වුනේ. ඉතින් මම ඔයාලට කියන්න ඔයාලා ඩියර් පාක් එකට එනවනම් ඔයාලා බුකින් එක දාගන්න පුළුවන්. ඔයාලට booking.com එක හරහා බුකින් එක දාගන්න පුළුවන්. නැත්නම් හොටෙල් එකට කතා කරලා බුකින් එක දාගන්නත් පුළුවන්. ඔයාලට මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩියර් පාක් එකේ පේජ් එකේ ලින්ක් එක. ඉතින් ඒක හරහා ගිහලා ඔයාලට ඩියර් පාක් එක ගැන බලන්න පුළුවන් නොදන්න කෙනෙක් නම්. ඉතින් මාරම ලස්සන හොටෙල් එකක් ළමයි. මම වීඩියෝ එක ඉස්සරහට තව දාලා ඇති. බලන්න මේ ගාඩන් එකේ view එක කොහොමද කියලා morning view එක මම දාලා තියෙනවා. හොටෙල් එක ඉස්සරහින් තියෙන්නේ ගිරිතලේ වැව. ඉතින් හිතා ගන්න කොහොමද ලස්සන කියලා. හරිම ලස්සනයි. මාරම ලස්සනකක මට කියන්න තේරෙන්නේ නැහැ. මට නිකන් පිස්සු වගේ හොටෙල් එක මගේ මම ෆේවරිට් ළමයි. ඒක මට කියන්න දෙන්නේ. ඒ තරම් හරිම ලස්සනයි. ඒ හොටෙල් එක මම නිකන් වශී වෙලා වගේ ඉන්නේ හොටෙල් එකට. සමහර අය කියන්න පුළුවන් මේ ඔයිට වඩා තව ලස්සන හොටෙල් පොළොන්නරුවේ තියෙනවා. වෙන්න පුළුවන් තියෙන්න පුළුවන්. හැබැයි මම ආසම හොටෙල් එක මගේ පෞද්ගලික මතය මේක. මම ආසම හොටෙල් එකේ ඩියර් පාක් එක. ඉතින් ඇනිවර්සරි එකකට අපි යන්න තීරණය කරේ ඒකයි. ඒ ලස්සන හින්දා ඉතින් මම පොන්ච මේකප් එකකුත් දාගෙන අපි දෙන්න ඩිනර් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. මම රෙස්ටෝරන්ට් එකට යන වීඩියෝ එකේ චුට්ටක් තියෙනවා. ඉතින් රෙස්ටෝරන්ට් එක ඇතුලේ මම ලොකුවට වීඩියෝ කරේ නැහැ. මොකද රෙස්ටෝරන්ට් එකේ කට්ටිය හිටියෙත් නැහැ. මම නිකන් ලැජ්ජා වගේ හිතනවාමයි. ඒක මම එච්චර වීඩියෝ කරේ නැහැ. අපේ කැම එකේ පොඩි වීඩියෝස් ටිකක් තියෙනවා. මේ කැම ටික විතරක් නෙමෙයි තව කැම තිබුණා. මම මේ ටික විතරයි ගත්තේ. ඉතින් අපේ හස්බන්ඩ් මාව සර්ප්‍රයිස් කරන්න හොටෙල් එකට කියලා ලස්සනම ලස්සන කේක් එකක් අරන් ආවා. ඉතින් හොටෙල් එකේ ස්ටාෆ් එක. ඉතින් ගොඩක් thank you. මං වෙනුවෙන් කරපු හැම දෙයකටම හොටෙල් එකට සහ මගේ හස්බන්ඩ් සහ හොටෙල් එකේ සියලුම දෙනාටම ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් කරපු හැම දෙයකටම. ඉතින් ඒ කේක් එකේ වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය මං දාලා තියෙන්නේ ගාඩන් එකේ අපි දෙනා ගත්ත ෆොටෝස් වලින් ටිකක් තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි මං කිව්වා නාලට. අනේ ඉතින් පහවදා උදේම අපි දෙනා නැගිටලා තේකුත් හදාගෙන බීලා ඔය ඉතින් මං තේ හදන එක තේකුත් හදාගෙන බීලා අපි දෙන්න වොෂ් එකකුත් දාගෙන ලෑස්තිලා බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඉතින් අපි යන්න බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ඇත්තටම පරක් වුණා. මොකද ටයිම් එක තිබ්බේ ටයිම් එක ඉවර වෙන්න තිබ්බේ 9:00 හැබැයි අපි 9:00 කලින් ගියා. හැබැයි 9:00 නෙමෙයි 10:00 කොහොද මට මතක නෑ හරියටම ළමයි. මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ගිහින් ඇවිල්ලා සති 2කට විතර පස්සේ. ඒ හින්දා මට ඇත්තටම මතක නෑ දැන්. ඉතින් කොහොම හරි අපි යන්න තේකුත් බීලා නේ. ඒ හින්දා චුට්ටක් පරක් වුණා. ටයිම් එක ඉවරන කලින් ගියා. හැබැයි ටයිම් එකත් ඉවර වෙනකන් කෑවා. ඉතින් ඒ තරම් කෑම ගොඩක් තිබ්බ. මම ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා තිබ්බ කෑම මොනවද කියලා. ඉතින් අපි වෙනසකටත් එක්ක රෙස්ටෝරන්ට් එකේ නැතුව රෙස්ටෝරන්ට් එකෙන් පිට තමයි කෑම ගත්තේ. එතන තනිකර ගිරිතලේ වැව view වෙන විදිහට තමයි තිබුණේ. ඉතින් මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මම හරි ආසයි මේකප් දාන ළමයි. මම වැඩට ගියත් ඒ කියන්නේ මගේ ජොබ් එකට යනකොට වුණත් මම උදේට අනිවාර්යෙන් ලොකු මේකප් එකක් නැතත් රෝස් පවුඩර් ටිකක් ගාලා හරි ලිප්ස්ටික් ටිකක් අනිවාර්යෙන් ගාගෙන යන්නේ. ඉතින් මම හරි ආසයි මේකප් වලට. ඉතින් ඒ හින්දා මම කොහේ ගියත් ගෙදරින් පිට ඒ කියන්නේ කඩේකට ගියොත් මම මේකප් දාගෙන යන්නේ නැහැ. දොර කොහරි යනවා නම් අනිවාර්යෙන් මේකප් එකක් දාගෙන තමයි යන්නේ. ඉතින් මෙතනත් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න මම පුංචි මේකප් එකක් දාගෙන තමයි යන්න ලෑස්ති වුනේ.
අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ රෙස්ටෝරන්ට් එකට ඉස්සරහා කොටස ඉඳන්. එතනට මාරම ලස්සනට ගිරිතලේ වැව view වුණා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ view එක තමයි. පේනවනේ ලස්සන කොහොමද කියලා. ඇස් දෙකට මාර සනීපයි නේද ළමයි? මට නම් මාරම ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ඒ ෆීලින් එක. ඒ තියන්නේ ගාඩන් එක කොටස සහ රෙස්ටෝරන්ට් එක කොටසක් එක්ක තමයි ඔයාලට මම ඔය දැන් පෙන්වන්නේ හොටෙල් එකේ. රැහැයියන්ගේ සද්දෙත් එක්ක මාර গুপ্ত ගතියක් තියෙනවා හොටෙල් එකේ. මට දකින්න විදියට සහ මට හැංගෙන විදියට ඒ වුණාට ඒත් එක්ක බලනකොට මාරම ලස්සනක් තියෙන්නේ. ඒක හොටෙල් එකටම ආවෙනික එකක් වගේ. ගම් මේක පොළොන්නරුවේ තියෙන හොටෙල් එකක්ද කියලා හිතුණා මට. හොටෙල් එකේ ඇතුළට ගියපුවම ඒ තරම් ලස්සනයි ළමයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ ලස්සන විඳ ගන්න. ඉතින් අපි දැන් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉවර වෙලා ගාඩන් එකේ චුට්ටක් ඇවිදින්න ආවා. ඔයාලා දකින්න ඇති කොහොමද ලස්සන කියලා. ඉතින් ඒත් එකම අපි කෙනෙක්ව මේ වෙලාවේ සර්ප්‍රයිස් කරා. ඉතින් ඒ තමයි හොටෙල් එකේ CEO. ඉතින් එයාට එයා අපිට මෙච්චර කරපු ලොකු උදව්ව වෙනුවෙන් අපි යාට පුංචි දෙයක් තමයි මේ කරේ. කේක් එකක් ගෙනල්ලා එයාට කේක් එකක් දුන්නා. ඉතින් කලින් දවසක අපි ආව හම්බෙන්න ආවා. එයාට දුන්නා අපි එයාගේ පින්තූරේ ඇඳපු එක. ඒ කියන්නේ පෙන්සිල් ආර්ට් එකක්. ඉතින් එයා ඒක දැකලා ගොඩාක් එක්සයිට් වුණා. ඉතින් මේ කේක් එක අරන් යනකොට එයා ගොඩාක් සතුටු වුණා. ඉතින් අපිට සතුටුයි ගැන. ඉතින් මාරම ගොඩාක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් තමයි ඩියර් පාක් එකේ CEO. ඉතින් thank you CEO. ඉතින් මේ තියෙන්නේ අපේ ලන්ච් එක. ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපිට තියෙන චෙක් අවුට් එක අන්න ඔය විදිහට තමයි චෙක් අවුට් වෙන්න අපි දෙන්න ලෑස්ති වුණේ. ඉතින් එහෙනම් ගිහින් එන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තවමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා subscribe කරන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.